1600 වන ශතවර්ෂයේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසය සලකා බැලීමේදී මෙරට සිටි ශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වශයෙන් පළමු වන විමලධර්ම සූරිය රජතුමා හඳුන්වා දීමට හැකිය. ක්‍රිස්තු වර්ෂ 1592 අත් 1604 අතර කාලයේදී මෙතුමා උඩරට රාජ්‍යයේ පාලකයා බවට පත් වී සිටියේය. ක්‍රිස්තු වර්ෂ 1591 දී සෙංකඩගලදී උපත ලබන ඔහුගේ මුල් නාමය බවට පත් වූයේ කොනප්පු බණ්ඩාරය, මෙතුමාගේ පියා වීරසුන්දර බණ්ඩාර නම් විය. ඔහු පළමුවන රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේයයි කියා බොරු වරදක් පටවා මරවනු ලැබීය. තමාගේ පියාව මැරූ සීතාවක රාජසිංහ රජුගෙන් පලිගැනීමේ අධිෂ්ඨානය ඇතුව කොනප්පු බණ්ඩාර එවකට ශ්‍රී ලංකාවේ සිටි පෘතුගීසීන් වෙතට පලා ගියේය. පෘතුගීසින් වෙතට පලා යාමෙන් අනතුරුව ඔහු කතෝලික ආගම වැළඳගෙන බෞතිස්ම ලැබීය. සීතාවක පළමු වන රාජසිංහ රජුට එරෙහිව සටනට පෘතුගීසීන්ට අනගි සහයක් ලබා දීමට කොනප්පු බණ්ඩාර ක්‍රියා කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1591 දී ගණේතැන්න සටනට ඔහු නායකත්වය ලබා දුන්නේය. ඒ සටනින් සීතාවක රාජසිංහ රජුගේ හමුදාව පරාජයට පත්විය. මේ සටනට පෘතුගීසීන්ට උදව් දුන් ඩොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර නම් කුමාරයෙකු පෘතුගීසීන් විසින් උඩරට පාලකයා බවට පත් කළේය. උඩරට පාලනය බලාපොරොත්තුවෙන් සිටි කොනප්පු බණ්ඩාර මෙයින් පෘතුගීසින්ට එරෙහිව කටයුතු කිරීමට යොමු විය. එහි ප්‍රතිඵලයක් ලෙස පෘතුගීසින්ට ගැතිව කටයුතු කරමින් උඩරට මුල් පුටුව ලබාගත් යමසිංහ බණ්ඩාර හෙවත් ඩොන් පිලිප් කුමාරයාව වසදී හෙතෙම මරා දැමුවිය. ඉන් අනතුරුව 1592 දී මහනුවරදී පළමු වන විමලධර්ම සූරිය නමින් කොනප්පු බණ්ඩාර උඩරට රාජ්‍යත්වයට පත් වූයේය. හෙතෙම ක්‍රිස්තියානි ආගම අතහැර බුදු දහම වැළඳ ගත්තේය. මේ සම්බන්ධයෙන් පෘතුගීසින් විදේශ ආධාරද ඇතිව සේනා සංවිධානය කරමින් පළමු වන විමලධර්ම සූරිය රජතුමා පරාජය කිරීමට සලසුම් සකස් කරන්නට විය. ඒ අනුව 1594 දී දන්තුරේ සටන ආරම්භ විය. ඊට නායකත්වය ලබා දුන්නේ පේරෝ ලෝපෙස් ද සූසා නම් සෙනෙවියෙකි. දන්තුරේ සටනේදී පෘතුගීසි හමුදාවම සමූල ඝාතනය කරන්නට උඩරට හමුදාවට හැකි විය. දන්තුරේ සටන සෙංකඩගල රාජධානිය තුළ උපක්‍රමශීලීත්වය සහ උඩරට රාජධානියේ අනසක පෙන්වූ ඓතිහාසික සටනකි. තමාගේ පියා දක්ෂ එඩිතර පාලකයෙක් වුණත් තමාට උඩරට කිරුළ දැරීමට එය ප්‍රමාණවත් නැති බවට වටහාගත් පළමු වන විමලධර්ම සූරිය රජතුමා දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියව විවාහ කරගත්තේය. ඇයව විවාහ කර ගැනීම නිසා එතුමන්ට උඩරට රාජධානියේ නීත්‍යානුකූල අයිතියක් හිමිවිය. ඔහුගේ දරුවන් බවට පත් වූයේ සූරිය දේවි, සමා දේවි සහ මහා අස්ථාන කුමරුය. පළමු වන විමලධර්ම සූරිය රජතුමා අතිවිශාල ආගමික සේවයක් ඉටු කළ ධාර්මික රජතුමෙකි. මෙරට රාජ්‍යත්වයේ සංකේතය බවට පත් වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දෙල්ගමු විහාරයේ සිට මහනුවරට වැඩම කර දළදා මන්දිරයක් සාදා එහි තැන්පත් කිරීමට කටයුතු කළේය. ඒ පමණක් නොව මියන්මාරයෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වාගෙන ශ්‍රී ලංකාවේ උපසම්පදා කර්මය නැවත ඇති කළේය. දෙවනගල විහාරය, ලංකාතිලකය, ගඩලාදෙණිය, දෙගල්දොරුව, විදී විහාරය වැනි විහාරස්ථාන රාශියක් ප්‍රතිසංස්කරණය කිරීමටත් එතුමන් මූලිකව කටයුතු කළේය. මෙවැනි හේතූන් මත එතුමා බෞද්ධාගමික පසුබිම තුළ අතිශය වැදගත් පාලකයෙකු බවට අවිවාදයෙන්ම නම් කළ හැකිය. උඩරට රාජ්‍යය තුළ අභ්‍යන්තර ආරවුල් වලින් තොර ස්වාධීන පාලනයක් ගෙන ගිය මෙතුමා ක්‍රිස්තු වර්ෂ 1604 දී මරණයට පත්විය. උඩරට රාජධානිය පාලනය කළ රජවරුන් අතර ජනතාවගේ ඉහළම ගෞරවාදරයට පත් වුණේද පළමු වන විමලධර්ම සූරිය රජතුමාය.